guys අපි දැන් බෝට්ටු යන්න හදන්නේ the three guys දැන් අපි බෝට්ටුවක යන්න හදන්නේ. ඔයගොල්ලන්ට කියන්න බැරුණා අපි ට්‍රිප් එකක් ආවා. අපි මෙහෙම ගියාට මාර බයයි. හරි කොහොම හරි අපි දැන් බෝට්ටුවේ යන්න හදන්නේ. ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි බෝට්ටුව. ඉතින් guys අපි හිතන්නේ යන්න අරක තමයි බෝට්ටුව. අපි දැන් ওই බෝට්ටුවේ තමයි යන්න හදන්නේ. guys ඔන්න අපි දැන් යන්න හදන්නේ. පිටියටම දන්න බලන්න. හලෝ. අපි බෝට්. ඕවනේ. බය වෙලා ඉන්න කට්ටිය. මේක තමයි අමාරු ඉන්න මට. ඔබට බය යන්නද? බෝරුවද? ඔන්න guys ඉතින් අපි ආවා. යා මේගොල්ලෝ පට්ට බයේ ගියේ. අපි දැන් බලන්නන්නේ කාටද අපේ හොඳටම පල්ටි ගහන්න පුළුවන් කියලා. මං ජර්සිය ගැලවුවේ යන්නේ පොඩි සිට එනම් පොඩි සිට පළවෙනියටම චතුමිට ගහන්න දෙමු. 10න් බිංදුවයි පොඩි සිට චතුෂ්. මම ඊළඟට ඇතුළේ යරරන්නේ ගහ කඩාගෙන යන්න දැන්. ආයිත් බෑ. අන්න එනවා. මාළු කන්නේ නැති ඇයි. ඔව් සිය මරු මාළු ටිකනේ. ඒක තමයි. මොකද කෑම ගෙනත් දාන්න ඇයි. බලන්න මේ ඉතින් යහට මෙහාට ඉන්නේ නැහැ. ඔව්. ෂේප් එකේ ඉන්නවා ඉතින්. Ja. බිමක් තියෙනවා විහාරය ඇතුලේ. සම්පූර්ණ කුඹුක් දැවේ අතුරලා තියෙන්නේ. රාජ්‍ය දේව සංස්ථාව හරහා මිනිස්සු මිලට ගත්ත කුඹුක් මේ විහාරයට පූජා කළා. ඒවගේ තමයි විහාරයේ චෛත්‍ය 7ක් නිර්මාණය කරලා තියෙනවා. විහාරයේ ඉහළින් විශාල ධාතු නාසය ප්‍රමාණයක් මේ චෛත්‍ය හදේ වැඩේ. ප්‍රධාන සෑය පොත විතර කිලෝ 1600ක් සමග. බලන්න මේ තරම් විශාල බඩුවක් එක්ක මේ අපරාධයක් පරමම කැමරාව ගත්තනම් මරුවක් සතුටු මම කැමරාවක් ගන්න. එළිය වැඩි කරලා හදාගන්න ගන්න.
ෆෝන් එකේ සික්කර තනිකර චිත්‍රයක් වගේ. ඉස්සරහේව තමයි ගන්න. ඒවා තේරාට ගම්බීර. Ya.